ආයි කොහමද? ඔයා දන්නව නේද මම කොච්චර ආසද කියලා කාමරේ ලස්සනට ඩෙකොරේට් කරන්න. ඉතින් අද ඒකට ලෑස්ති වෙන්නේ. රෝල කරන්නේ. දැන් ගොඩක් නෑ. ඊළඟ මුලින් try කරලා බලන්න ගෙනා. මේ ඇවිල්ලා අපි මගේ පළවෙනි ටෙමු ඕඩර් එක. මුලින්ම දාපු ෆස්ට් ටෙමු ඕඩර් එක මේක. පස්සෙන්දර කල් දීලා තිබුණේ. ඒනට අද ආවා. මේක අප්ලෝඩ් වෙනකොට දවස් කවදාද ඉඳන්නේ මේක ආවේ තුන්වෙනි එක. ටිකක් මේ කන්ටැක්ට් කරගෙන බලමු අපි. කොහොමද තියෙන්නේ කියලා. මම හැබැයි බලාපොරොත්තු වෙන්නේ ඊට ලොකු පාර්සල් එකක්. නෑ. කොහොමද? මට පේන විදියට මම හිතන විදියට. මේ මිල්ලර රෝල දැලා දිනව නේද මේ මම ගන්න කොහෙන් හරි. කොල්ට අලවන්නේ අර ගඩොල් වගේ ලස්සන ටියක්ට මේ අර 3D brick කියලා කියන්නේ වෝල් එකට වෝල් ස්ටිකර් එක වෝල් ස්ටිකර් එක 3D brick වෝල් ස්ටිකර් මේක මම ගෙනාවේ ඉතින් අන්තිමට ගියා. ඉතින් අපි මේක අලවලම් බලමු කොහොමද කියලා ලස්සන කියලා. හරි අලවන්න කලින් එනම් කාමරේ චූට්ටක් අස් කරන් එමු. ඔයාලා ටිකක් බලන් ඉන්නකෝ. මේ බිත්තිය දැන් තියෙන විදිහයි තව ඩේකින් මේ වීඩියෝ එක ඉවර වෙද්දි තියෙන විදිහයි ගැන. තිබ්බ ආසාවට වීඩියෝ එක ඉක්මනට කරලා ඉවරුණාට එඩිට් කරන්න කම්මැලි හිතුණා. ඒකයි මේ වීඩියෝ එක අද අප්ලෝඩ් කරේ. හරි. ඔන්න එහෙනම් වැඩේ ගොඩක් දුරට ඉවරයි. හරිද? මම නම් පෙන්නම්. නයිස්. ඔන්න එහෙනම් අස් කරලා ඉවරයි. දැන් බලමු අලවපු වගේ ලස්සන. කොහමද? පේනවද? පේනව නේද? මම හිතනවා පේන ඇති කියලා. මෙන්න මෙච්චරයි යාළුවෝ නිවුස තියෙන්නේ. මෙන්න මෙච්චරයි මේ තියෙන්නේ. සල්ලම් පෙන්වන්නයි ඉන්නේ. ඔන්න අස් කරා. ඔන්න පෙන්නුවා. තව මෙන්න මෙතන කන් දෙක වහන චුට්ටක් තියෙනවා. ඒකත් ඇලුවාම හරි. එක්දාර අරවලා තියෙන්නේ. මේ වැඩේ ගණන් ගන්න එපා. ඒක චුට්ටක් ගාන් විලා ඩූම් වෙලා තින්නේ. හරි නේද එහෙනම්? ඔන්න එහෙනම් පෙන්නුවා. හරි. එහෙනම් ඔන්න අලවලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පෙන්නුවානේ. පේනවද? පෙන්න බලන්න. ඔයපේ. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. තව තියෙනවා ගොඩක්. මේ කාමරේ ගොඩක් උසයි. ඉතින් කියන්නම් කියලා ඉන්දියට ප්‍රයිස් කියන්න බැරි වුණානේ. මේ ටිකට මට ගියේ රුපියල් 2600ක් වගේ ගාණක්. ඔයාලට තින් ආස හිතුනොත් try කරලා බලන්න. subscribe කරගෙන යන්න. එහෙනම්